යාම ගන්නවා. Hello? Ah? Nah, wrong number. හරි මං තමයි ගත්තේ. සඳුනියානේ. අර එදා පන්සලක ආවේදී මට නම්බර් එක දුන්නේ. හරි මං ඒ වෙලාවේදී නම්බර් එක රිසීව් කරලා මං ආයේ ඒක හින්දගත්තා. නිකන් ඉතින් මට මතක් වුණා ඒ නිසා මං ගත්තේ. ඔහොම ආන්නේ පොඩි ලැජ්ජයි. මට බොයි කෙනෙක් නෑ. ඉන්නා නම් ඉතින් මං වාට කෝල් කරන්නේ නෑනේ. නෑ. අපේ එෆායි කිව්වලා දැන් සත්‍ය දෙක තුනක් වගේ වෙනවා. නැහනේ එයා හරියන්නේ නෑනේ. එයාට දියුණු වෙන කිසිම උනන්දුවක් එහෙම මොකුත් නෑනේ. අයියෝ නැහැ මම නෙමෙයි නැවැත්තුවේ. එයාම තමයි නැවැත්තුවේ. එයාට බයික් එකක්වත් නැහැනේ. ඉතින් අපේ අම්මලා තාත්තලා අපිට සැපට හදලා ඉතින් ඔය වගේ කෙනෙක් එක්ක ඉතින් එහෙම යනකොට ප්‍රශ්නනේ. නැහැ මට හිතුණා අයියා හොඳ කෙනෙක් කියලා. අනිත් එක ඒ අයියා හරි හොඳ නෑ දකින කෙල්ල පස්සෙන් යනවා. අපි හෙටත් පන්සල් යනවා. මම දැනගන්න කිව්වේ. කොහෙද? දන්සල් වදින නම් ඉතින් මං අමී තාත්ති එක්ක තමයි යන්නේ. ඔන්න මට බලවා කියලා අයියත් එක්කනත් එන්න පුළුවන්. අයියාට ලොකු බයික් එකේ නෑනේ. මම හරි ආසානේ බයික්ස් වලට. ඔයාලා ඒක යනකොට මගේ යාළුවෝ තමෝ මට ඉරිසියයි උන් ආදියා බලනකොට. ඔයා මට නම්බර් එක දීපු වෙලාවේ හැපැත්තේ හිටියේ. ඒක පැලෙන්න හදනවා. ඔව් ඒක නිසා තමයි ඉති. ගොඩක් නෑ. ඒක කේලම් කියනවානේ මං ගැන හැමෝටම. හැම දන්සලකට මෙක්කන් යනවා නේද? අයියෝ අපි දැන් ගැන කතා කරනකොට අර මිනිස්සු ගැන කතා කරන්න එපානේ. මං ඒ වගේ જાතිය කෙනෙක් නෙවෙයි අයියේ. මම එක්කෙනෙක්ට එක හිතින් තමයි ආදරේ කරන්නේ. හරි. ආයෙත් මාව සැකයි නම් මගේ නම්බර් එක බ්ලොක් කරලා ඩිලීට් කරලා දාන්න. මත් ආයෙ කතා කරන්නේ නැහැ. ඔයා මාව පාඩේ දැක්කත් අහක බලාගෙන යන්න මම බලන්නෙත් නැහැ. මට තියෙන දේවල් වලින් මොනවද උට තියෙන්නේ? ඔයාට තියෙන දේවල් වලින් මොනවද උට තියෙන්නේ? ඔයා හැම වෙලේම ඌ ගැන කතා කරන්නේ. හරි ඉවරයි ඒක. එහෙනම් අපි දන්සල් වඳින්න යද්දි හම්බෙමු. හරි බයි උමා. මෙයාගත් නේලාම් කතා කරා. හෙලෝ. අනේ මේ මම Zoom ක්ලාස් එකක හිටියේ. එපා යනවානේ හැම වෙලේම කරදර කරනකොට. ඔයාට පුදුම සැකයක් නේ තියෙන්නේ. මට කරුත් නම්බර්ස් දුන්නෙත් නැහැ මොකද දුන්නා නේ මේ අයියේ. ඔයාට මේ ලව් එක තියාගෙන ඉන්න ඕන නම් කියලා මාව සැක කර මට වදින්න නැතු ඉන්නානේ. පුදුමාදයක්. මං ඒ වගේ જાතිය කෙනෙක් නෙවෙයි අයියේ.